හරි පුතේ ඔයාලගේ වෘත්ත ජ්‍යාමිතිය ටියුබ් එක අරගෙන ඒකට අදාළ පළවෙනි ගාන බලන්න මොකක්ද තියෙන්නේ කියලා බලන්න. ඒකේ පළවෙනිම ගාන. අන්න ඒක ගිය අවුරුද්දේ ගානනේ. ඒක අපි සාකච්ඡා කරමු ඉස්සර වෙලා. හරිද? හරි. රූපය අඳින්න ඕන. කොහොමත් අඳින්න එපා. P A R O X D C B. හරි. දැන් බලමු අපි දැන් තාමනේ දී ඇති රූපයේ කේන්ද්‍රය O වන වෘතයේ AB විස්කම්භයක් වෙනවලු හරියි. CD යනු X හිදී AB සමච්ඡේදනය වන ජායක් වේ. සමච්ඡේදනය වෙනවා කිව්වොත් මේ කැලි දෙක සමානයි කියනවනේ. මේක සමච්ඡේද වෙනවලු. මේ දෙක කැලි දෙක සමානයි. සමච්ඡේද වේ හරියි. තවද A හිදී වෘතයට ඇති PAR ස්පර්ශකය. මේක ස්පර්ශකය. ස්පර්ශක කියන්නේ මේ කෝණය 90ක් වෙනවා. අනිත් පැත්තත් 90ක් කියලා ගන්න පුළුවන්. අනිත් පැත්තත් දාගත්ත උඩ පැත්තත් ගන්නවා නේ. ස්පර්ශකය. මේකත් එහෙම නෙමෙයි බලන්නේ. මේ ජායේ මධ්‍ය ලක්ෂණයයි කේන්ද්‍රය යාතන රේඛාව අතර මේ කෝණත් 90යි. ඒකත් ප්‍රමේයයක් නේ. මේකත් ප්‍රමේයයක් මේකත් ප්‍රමේයයක්. ඒ ජායේ මධ්‍ය ලක්ෂණයට කේන්ද්‍රය ඉඳලා යා කරාම ඒ දෙක අතර කෝණය 90යි. ස්පර්ශකයක් කිව්වොත් එතනත් 90යි. තව කියනවා ස්පර්ශකයේ CP ලම්බයිලු. CP කියන්නේ මේක ස්පර්ශක මේ දෙක ලම්බයි කියන්නේ මෙතනත් 90යි. ඒක දත්තය. හරිද? ඊළඟට කියනවා අපිට PAXC වෘත්ත චතුරස්‍රයක් බවත් AC ජාය මගින් වන කෝණ සමච්ඡේදනය වන බවත් පෙන්වන. ඉස්සෙල්ලා මේක කරලා ඉතින් කෑල්ල මම හිතා වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වනකොට අපිට ලකුණු දීලා තියෙනවා. ඉස්සෙල්ලා මේ දත්ත ටික මාක් කරනකොට එක ලකුණක් හම්බ වෙනවා. හොඳේ. දත්ත ටික මාක් කරනකොට එක ලකුණක්. ඊළඟට තියෙනවා පොඩක් ඉන්න ටියුබ් එක බලන්න ඕගොල්ලෝ. ටියුබ් එකේ තියෙනවා මේක සම්බන්ධ කරන එකයි නේද? ඊළඟට වෘත්ත චතුරස්‍රයක් බව වෙන ලකුණු තුනක් දීලා තියෙනවා. හරි. අපි නම් පෙන්න ගමු. P මොනවා මේක අදින්න? PAXC හරි. ඔන්න ඕක වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්නන්න තියෙන්නේ. හරි.
ඉතින් අවුලක්ම නැහැ. මට හිතෙනවා ඒක ලේසියි කියලා. පාස් පේපර් කොහොමත් ලේසි වෙන්නේ බෑ. ඉතින් බලන්නකෝ දැන් මම මේක අණුවක් කියලා දන්නවනේ දීපු දත්තයක්නේ. මේක අණුවක් කියලා දන්නවනේ කේන්ද්‍ර කතන්දරයත් එක්ක. අර ජාය කතන්දරයත් එක්ක අපි කිව්වේ. ඉතින් බලන්න මේක අණුවයි මේක අණුවයි. ඒ දෙක දන්නවා. ඉතින් වෘත චතුරස්‍රයක් අනිවාර්යයෙන්ම චතුරස්‍රයක මේ වගේ ඕනම චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකක එකතුව 180ක් වෙනවා නම් ඒක කෙලින්ම වෘත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේක ගත්තොත් බලන්න මේක 90යි මේක 90යි. ඉතින් 90යි 90යි එකතු කරාම 180ක් එනවනේ. එහෙනම් මේක වෘත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔච්චරයි. එච්චර තමයි ලියන්නේ. ඉතින් කිසිම අවුලක් නැහැ. හරි එහෙනම් ලියමු. අපි ලියන්න. ඉස්සර ලියන්න මේක ලියන්න ඕනේ. C x a සමානයි 90. හේතුව ජායක මධ්‍ය ලක්ෂයත් කේන්ද්‍රයක් යා කරන රේඛාව ජායට ලම්බක නිසා. ඒක නම්නවා. ඊළඟ ලියන්න මේක CPA 90යි. CPA 90යි. ඒකට හේතුව ලියන්න දත්තේ ගානේ දීපු එක. හරි. ඊළඟ මේ දෙක එකතුව ගන්න. CXA ධන CPA සමානයි 90 ධන 90. ඒ කියන්නේ 180යි. හරි? හරි. එම නිසා තියන්න වෘත චතුරස්‍රයක් තියෙනවා. එම නිසා PA XC වෘත චතුරස්‍රයක් කියලා ලියන්න. ඕ ටික ලියනකොට ලකුණු හම්බෙලා තියෙනවා 3ක්. ඔය ටික ලකුණු කීයද? 3ක් හම්බ වුණා. හරි. ඒ හරි සරල නෙවෙයිද මේවා? හරි සරලයි. හරි වර්ග කෙනෙක් කියන හදාගන්න. ඊළඟට කියනවා CA ඒකේ මොකද AC ජාය මගින් AC කියන්නේ මේකනේ. ඔන්න ඔය AC ජාය මගින් මේ ජාය මගින් PCO සමච්ඡේදනය වෙනවා බලන්න PCO කියන්නේ මේකනේ. PCO මේ කෝණය දෙකට බෙදන බව පෙන්නන්න. මේක දෙකට බෙදලා කියන්නේ මේකයි සමානයි කියලා පෙන්නන්න තියෙන්නේ. මේ කෝණ දෙක සමානයි කියලා පෙන්න ගන්න තියෙන්නේ. මේක සමච්ඡේද වෙන බව පෙන්නන්නේ කියන්නේ මේ කෝණ දෙක සමානයි කියලා පෙන්නන්න තියෙන්නේ. හරි ගේමක් දාමු අපි ඉතින්. හරි. මෙහෙම පුළුවන් අපිට කරන්න. මේ දැන් මේ රේඛා දෙක ගත්තොත් මෙතන 90යිනේ. මේක 90යිනේ. ස්පර්ශකයක් ඉන්න. මෙතනත් 90යි, දත්තේ ඉන්න මෙතනත් 90යි. එතකොට මේ රේඛා දෙක සමාන්තරයිනේ. ඒ අනුරූප කෝණ සමානින්ද රේඛා දෙක සමාන්තරයි. හරි? අනුරූප කෝණ සමානින්ද රේඛා දෙක සමාන්තරයි. මම මේ කෝණය x කියලා දාගත්තොත් මෙතන තියෙන z අගුරක්නේ. මේක x නම් මෙතනත් x වෙනවනේ. හරිනේ? මේක x නම් මෙතනත් x වෙනවා. ඒ වගේම මේක අරයක් මේකත් අරයක්නේ. ඒ කියන්නේ මේ පාද දෙක සමානයිනේ. එතන මේ පාද ඉස්සරහින් තියෙන මේ කෝණයයි මේ පාද ඉස්සරහින් තියෙන මේ කෝණය සමාන වෙනවනේ. මේක x නම් මෙතනත් x වෙනවා. දැක්කද දෙක සමාන වෙලානේ. දෙක සමාන නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම සමච්ඡේද. හරි දැන් කරපු ටික ලියන්න තියෙන්නේ. හරි ඉස්සර ලියන්න මේ දෙක 90යි කියලා. CPA සමානයි 90යි. හේතුව දත්තය. ඒ සමාන්තරයි කියලා ලියගන්නේ බෑ. මේකත් 90යි. O
OAR OAR සමානයි 90යි. ඒකට හේතුව ස්පර්ශකයක් නිසා. හරිනේ? ඊළඟට ලියන්න එම නිසා මේ දෙක සමාන්තරයි. එම නිසා PC සමාන්තරයි AX. හරිනේ? ඒකෙන් ලියන්න මේ දෙක සමානයි කියලා. එම නිසා PCA සමානයි CAO. ඔව්. ඒකට හේතුව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරිනේ? හරි. දැන් මේ දෙක සමානයි කියලා ලියගත්තා. ඊට පස්සේ ලියන්න මේ දෙක සමානයි කියලා. ඒ දෙකට හේතුව ඉතිසල ලියන්න මේ පාද දෙක සමානයි කියලා. ලියන්න CO සමානයි OA. ඒකට හේතුව එකම වෘත්තයේ අරය. එකම වෘත්තයේ අරය. හරි. ඊට පස්සේ ලියන්න ඒකින්ද මේ කෝණ දෙක සමානයි කියලා. එම නිසා OCA සමානයි OAC. හරි. හේතුව සමාන පාද ඉදිරියෙන් ඇති කෝණද සමාන නිසා. ක්ලියර් පුළුවන් නේ? දැන් අවුලක් නැහැ නේ. දැන් මේ දෙකෙන් ගේම ගහගන්න. හරිනේ? හරි. මේ දෙපැත්ත සමානයි නම් මේ දෙපැත්ත සමානයි. එම නිසා PCR හරිනේ සමානයි OCA. හරිනේ? හරි. මේ දෙක සමානයි. එම නිසා ලියන්න PCO හි සමච්ඡේදකය වාක්‍ය ලියන්න සමච්ඡේදකය CAB. හරිනේ? නැත්නම් CA නැත්නම් ACB. ඔන්න අර විදිහටම ලියන්න. ACB. හරි. ඔහොම තමයි ලියන්නේ. බලන්න එහෙම ලියලා නම් හරි. නැත්නම් ඉතින් හදාගන්න. හරි. අමාරුවක් නෑ නේද? අමාරුවක් නෑ. ඊට වඩා අමාරු අච්චුපතේ තියෙන ගණන්. මේකේ අමාරුවක් නෑ. හරි. අපි ඊට පස්සේ යමු. ඊළඟ ලියා ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට. හරි. ඊළඟට එහෙනම් යමු කොටස් සංඛ්‍යා 2. අපිට කියනවා DAR. DAR කියන්නේ යා කරන්න බෑනේ. DAR මේක මේ කෝණය. ඔය කෝණයට සමාන කෝණ දෙකක් මම කරන්නලු. ඉතින් කිසිම අවුලක් නැහැ. මේකට සමාන කෝණ දෙකක්. මේක කෙලින්ම ගන්න පුළුවන් දැන්. මේ ඉස්සරට අකුරක් නෙදී. මේක 90යි නම් මෙතනත් 90යි. ඒතර මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඇයි ඒකාන්තර කෝණ දෙක සමාන වෙච්ච ඉන්න රේඛා දෙක සමාන. කෙලින්ම ඉස්සරට අකුරක් වෙනවනේ දැක්කයි. මේකට සමාන එක කෝණයක් මේ තියෙන්නේ. නම් මම ලියන්නම් එක AX නෑ ADX නේ. ADX නේ. හරි හේතුව ඒකාන්තර කෝණ. හරි. හරි. ඊළඟට අවුලනම් මේක සමාන්තරයි කියලා ලියන්න ඉතින් ඕනනම් අපි එහෙමත් කරනවා ලියමු නැත්තම් මේ පාස් පේපර් එකේ ලියන්න එපා ලස්සනටනේ. ඉස්සර ලියන්න මේ දෙක සමානයි කියලා. CXA සමානයි මේක සමානයි මේක. XAR සමානයි 90යි. හරි. එම නිසා
CD සමාන්තරයි PR. CD සමාන්තරයි PR. ඒකාන්තර කොන සමාන නිසා. ඒකින්ද මේකයි සමාන. එම නිසා x dA සමානයි dA එක මෙහෙම ලියමුනේ. නිසා DAR මෙයාට සමාන වෙන්නේ මෙයා XDA. හරිනේ වුණාද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරි. තව එකක් පුළුවන් මෙහෙම. මේක ස්පර්ශකයක් නේ. වෙන පාටක් ගමු අපි. මේක ස්පර්ශකයක් නේ. ඔය ස්පර්ශකයේ ලක්ෂ්‍ය දිගම ජායයක් අඳිනවා. ස්පර්ශක ලක්ෂ්‍යයේදී ජාය නෙමෙයි තියෙන්නේ. ජායයි ස්පර්ශකයයි ස්පර්ශක ලක්ෂ්‍යයේදී ජාය අතර මේ කෝණය තමයි මේ තියෙන්නේ. මෙයා සමාන වෙනව නේද මේකෙන් එහා පැත්තේ? අර එකම ඛණ්ඩයේ කෝණ වලට මේවට මේක සමාන වෙනවද මේවට? ඒවට අපි නාමපොත් කියනෝනේ අර ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා. හරිනේ? මේකෙන් එහා පැත්තේ හදන එකම ඛණ්ඩ. නම් මේක ගන්නත් පුළුවන්. මෙහෙම එහා කළා මෙහෙම ගන්න මේක ගන්නත් පුළුවන්. නේ? හරි. තව තුනක් වෙනවා. දෙක අතරින් තුනක් ලියන්න. මේ අතන එකයි මෙතන දෙක තුනක්. හරි නේද? ඒක ලියන්න. මේක ලියන්න. ඒක ලියන්න ADAR සමාන වෙනවා ACD හේතුව ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරි අන්තිමට ප්‍රමේයනේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය කිය. ඒකෙන් විභාගයට අනිවාර්යෙන් අහනවා. හරි එහෙනම් ඒ ගාන ඉවරයි. තව එකක් තියෙනවා. අඩුපාඩු තියෙනවා හදා ගන්න. ඒකත් කළා දාමු මේ කොහොමත් කරගෙන යන්න. හරි. හරි මම එකක් නේ තියෙන්නේ. හරි. මෙතන C තියෙනවා. මෙතන A තියෙනවා. මේකේ B තියෙනවා. මේකේ S තියෙනවා. මේකේ P තියෙනවා. මෙතන D තියෙනවා. මෙතන Q තියෙනවා. හරි. බලන්න මෙතන 90ක් කියලා දාලා තියෙනවා. හරිනේ? හරි. රූපයේ දැක්වෙන වෘත්තයේ C කේන්ද්‍රයලු. හරිනේ? C කියන්නේ කේන්ද්‍රයලු. හරි. පේනවනේ මැද. ඊළඟට AB විස්කම්භයක්ලු. AB කියන්නේ විස්කම්භයක්ලු. ඒකත් හරි. P යන වෘත්තය මත පිහිටි ලක්ෂයක්ලු. ඒකත් හරි. වෘත්තය මත ලක්ෂය. ඊළඟට CD අරය ABට ලම්බ වන අතර මේක ලම්බ වන අතර R හේදී PB ඡේදනය කරනවලු. R හේදී PB ඡේදනය කරනවලු.
ඒක දාගෙන නැහැ. මෙතන R. ඊළඟට P හිදී වෘතයට ස්පර්ශකය සහ දික් කරන ලද. මේ ස්පර්ශකය හා දික් කරන ලද CD දික් කරන ලද CD Q වලදී හම්බ වෙනවලු. මේක ස්පර්ශකයලු. මේක ස්පර්ශකයලු. Q හිදී තව ස්පර්ශකයක් කරනවා. ඒ කියන්නේ බාහිර ලක්ෂණයක ස්පර්ශක දෙකක් යනවා. එහෙනම් මේ ස්පර්ශක දෙක දිගින් සමාන වෙන ප්‍රමේයයක් තියෙනවා. හරි. තව SCD හම්බ වෙනවලු. PA ආකරන්නලු. PA කෝ. මේක. PA ආකරන්නලු. හරි. ඊළඟට PACR උපචතුරාංශයක් කරනවා. PACR මේක. මේ පොඩි එකක් කියලා මේ. මෙයා උපචතුරාංශයක් කියලා පෙන්නන්න තියෙන්නේ. හරිනේ? හරි. මොකක්ද ගන්න ගේම එකට අපිට? දැන් අපිට ඕන ලම්බකය කියන එක දැන් මේ පැත්ත 90 නම් මේ පැත්ත කොහොමත් 90ක් වෙනවනේ. මේ පැත්ත 90ක් කියන මෙතනත් 90යිනේ කොහොමත්. ඒ වගේම මේ ඇයි විස්කම්භයක් මගින් පරිදේ හදන මේ කෝණත් 90යිනේ. ඒ අර්ධ වෘත්තයේ කෝණ. ඉතින් දැන් කිසිම අවුලක් නැහැනේ. මේ චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙකේ එකතුවේ 180ක් ඇවිල්ලා එහෙනම් කෙලිම මේ වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. හරිනේ? කිසිම අවුලක් නැහැ. එහෙනම් ලියන්න ඔච්චරයි. මම ලියන්න කොටස් සංඛ්‍යා 1 ටික ගාලා PACR චතුරස්‍රයේ කියලා ලියලා මේක ලියන 90ක් කියලා. ACR සමානයි 90යි. හේතුව තමයි දත්ත එක ගාන දීපු එකක් නේ ලම්බකයි කියලා කිව්වනේ. ඊට පස්සේ යන මේක 90ක් කියලා. APB සමානයි 90යි. ඒකට හේතුව අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ. හරිනේ? හරි. අවුලක් නෑ දැන් ලියන්න මේ දෙකේ එකතුව. ACR ධන APB දත්තා 90 ධන 90 සමානයි 180. හරි දෙක එකතු 180. එම නිසා PACR වෘත්ත චතුරස්‍රයකි වැඩි ඉවරයි. ඊළඟට කොටස් සංඛ්‍යා 2. හරිනේ? එක ඉවරයි. දෙකක් නැහැ ඉතින් නිකන් කොටස් නැහැ මොකද කරලා කමක් නැහැ කරලා. කොටස් සංඛ්‍යා දාන එකට තියෙන සේද. ඊළඟට කියනවා බලන්න QPB කෝ QPB කියන්නේ මොකක්ද? මේකනේ Q නෑ QPR මේ කොන QPR සමානයි QRP මේක මේ දෙක සමානයි කියලා පෙන්නන ගන්න තියෙන්නේ. කොහොමද පෙන්නන්නේ? අපි කොහොමද පෙන්නන්නේ ඒක? ඒ දෙක සමානයි කියලා කොහොම හරි පෙන්න ගන්නවා. මෙහෙම ගේමක් ගහමුද අපි?
මෙහෙම කරන්න පුළුවන්. හොඳට බලන්න චුට්ටක් මේක අමාරුයි. හොඳේ. හරි. මේ වෘත්ත චතුරස්‍රයක් නේ. වෘත්ත චතුරස්‍රයේ මේ කෝණයට සමාන වෙනව නේද? මේකට සමාන වෙනව නේද? දැන් මේ වෘත්ත චතුරස්‍රයක් නේ. සමාන වෙනවද? මෙයාගේ අභ්‍යන්තර මේ සම්මුඛ කෝණය මේක. බලන්න. ඇයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් නැත්නම් මේ බාහිර කෝණය සමාන වෙනව නේද? එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට මේකට මේක සමානයි නේ. හරි. ඒ වගේම අර ඒකාන්ත වෘත්තඛණ්ඩය බලන්න. මේක ස්පර්ශකයක් නම් මේ ස්පර්ශක ලක්ෂයේ ඉඳන් අඳපු ජාය මේක නම් මේ ස්පර්ශකයයි ජායය අතර මේ කෝණය සමාන වෙනව නේද? ඊට එහා පැත්තේ ඒ ජාය මගින් හදන කෝණයට මේකට මෙයා සමාන වෙනව නේද මෙයාට? ඉතින් මෙයා මෙයාට සමාන වෙනවා. මෙයා මෙයාට සමාන වෙනවා. ඒකෙන් මේ දෙක මොකක් වෙනවද? සමාන වෙනව නේද? හරි. එච්චරයි. ඒක තමයි ලියන්න තියෙන්නේ. ලියන්න එන්න. ලියන්න මේක සමානයි මේක කියලා. අපි ලියන්නම් QAP. QAP කියලානේ තියෙන්නේ කොහොමද? QRP sorry. QRP සමාන වෙනවා PAC. හේතුව වෘත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා. ඒක ලියන්න. හරිනේ? ඊට පස්සේ ලියන්න මේ දෙක සමානයි කියලා. ඊළඟට ලියනවා P QPR නේ. QPR සමාන වෙනවා PABට. PACට. මේකට මේක. ඒකට හේතුව තමයි මොකද්ද? මොකද ඒකට හේතුව? ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. හරිනේ? මේකට මේක සමානයි, මේකට මේක සමානයි, ඒකින්ද මේ දෙක සමානයි. එම නිසා කෙලින්ම වාක්‍ය ලියන්න QPR සමානයි QRPට. මේ දෙපැත්ත සමානයි, මේ දෙපැත්ත සමානයි. ඒකට හේතුව ලියන්න මොකක්ද? මොකද හේතුව? ප්‍රත්‍යක්ෂනේ. ප්‍රත්‍යක්ෂ. හරි. එහෙනම් අවුලක් නැහැ නේද? ලියන්න. හරි. ඊට පස්සේ බලන්න අවසාන කොටස. මේ දෙක සමානයි කියලා දැන් පෙන්න ගන්නවා. දැන් අපි දන්නවා මේ දෙක සමානයි කියලා. RS යා කරන්න. RS කියන්නේ ඒකනේ. ඔක යා කරන්න. ඊළඟට කියනවා RQS සමදීපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න. RQS. RQS කියන්නේ මේ ලොකු ත්‍රිකෝණය. RQS.
මෙන්න මේ ත්‍රිකෝණය. හරිනේ? ඔන්න ඔය පාට කරපු ත්‍රිකෝණي මේක පෙන්වන්න ඕන සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. ඉතින් අවුලක් නැහැනේ. බලන්න මේ කෝණයයි සමානයි කියලා ඉස්සර පෙන්නන ගත්තා. එහෙනම් මේකට ඉස්සරහින් තියෙන මේ පාදයයි මේකට ඉස්සරහින් තියෙන මේ පාදයයි සමාන වෙන්න ඕන. හරිනේ? ඒ වගේම මේකයි කොහොමද සමාන වෙන්නේ? අර ස්පර්ශක දෙක දිගින් බාහිර ලක්ෂයක ඉඳලා ඇඳි ස්පර්ශක දෙක දිගින් සමානයි හින්දා මේකට මේක සමානයි මේකට මේක සමානයි. ඉතින් මේකයි සමාන වෙන්නේ නැහැ. ඉතින් මේ දෙක සමාන වෙනවා නම් මේක සම්ද්විපාද ත්‍රිකෝණයක් නේ. හරි සරලයි. ලියන්න එනවා. ඉස්සර ලියන්න මේක සමානයි මේක කෝණ දෙක ලියන්නකෝ. Q අකුර හොයාගන්න දැන්. මොකද්ද මෙතන තිබිච්ච අකුර? P නේ. QP R සමානයි QRP. ඒකට හේතුව තමයි ඉහත සාධිත. ඉහත සාධනය කරානේ. හරි. ඒක හින්දා ලියන්න PQ සමානයි QR. එම නිසා PQ සමානයි QR. හරිනේ? හරි. හේතුව සමාන කෝණ ඉදිරියෙන් නැති පාදද සමාන නිසා. ඊට පස්සේ මේ දෙක සමානයි කියලා. ඊට ලියන්න PQ සමානයි QS. PQ සමානයි QS. ඒක සමාන වෙන්න හේතුව බාහිර ලක්ෂයක සිට ඇඳි ස්පර්ශක දෙක දිගින් සමාන නිසා. බාහිර ලක්ෂයක සිට ඇඳි ස්පර්ශක දෙක දිගින් සමාන නිසා. එම නිසා ලියන්න හරිද? මේ දෙක සමානයි කියලා. එම නිසා QR සමානයි QS. හරිනේ? හරි. ඊට පස්සේ ලියන්න එම නිසා ඔබ තියෙන කොහොමද RQS නේ. එම නිසා RQS සමද්විපාද ත්‍රිකෝණයකි. එච්චර. ලකුණු එකට හම් වෙලා තියෙනවා ලකුණු 3ක්. අන්තිමේකට 3ක් හම් වෙලා තියෙනවා. හරි වැඩේ කරමු. හරි එහෙනම් ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන් නේද? මම කට් කරන්නම්.